Hi guys, welcome to my YouTube channel. මේක තමයි මං හිතන්නේ ගොඩක් දුරට ෆස්ට්ම වීඩියෝ එක රෙකෝඩ් කරද්දී මට වෙන දේවල්. පොඩ්ඩක්. මං හිතනවා මාව පේනවා ඇති කියලා හරියට. YouTube channel එකක් කරන්න ඕනි කියන එක මගේ ගොඩක් කල් ඉඳලා ඔළුවේ තිබ්බ දෙයක්. හැබැයි මම හිතනවා එකපාරක් vlog එකක් විදිහට මගේ birthday vlog එකක් විදිහට මම වීඩියෝ එක කරලාත් මම ඒක අප්ලෝඩ් කරේ නෑ. මොකද මට හිතුණා ඒක මට ඩවුට් එකක් තිබ්බා. ඒක නිසා මට අප්ලෝඩ් කරන්න හිතුන්නේ නෑ. ඊට පස්සේ මේ spirituality කියන එක මම දැන් කාලයක් තිස්සේ ස්ටඩි කරන දෙයක්. ඒක නිසා විතරක් නෙවෙයි මම ස්ටඩි කරන නිසා විතරක්ම නෙවෙයි මම මගේ ලයිෆ් එකේ මේ කාලේ එක්ස්පීරියන්ස් කරපු දේවලුත් එක්ක මං හිතුවා මේ දේවල් මම මගේ පර්ස්පෙක්ටිව් එක ගැන මම දන්න දේවල් සහ මම හිතන දේවල් ඔයාලා එක්ක ෂෙයා කරගන්න මේ channel එකෙන්. ඔයාලා මොන හරි ඉන්ටරෙස්ටිං ටොපික්ස් තියෙනවා නම් ඔයාලා කමෙන්ට් එකක් දාන්න. එතකොට අපිට ඒ ගැන කතා කරන්න පුළුවන්. මම දන්න දේවල් මම ඔයාලට එක්ක ෂෙයා කරගන්නවා. මොකක්ද මේ ස්පිරිචුවලිටි එක කියලා කියන්නේ? ස්පිරිචුවලිටි එක කියලා කියන්නේ අධ්‍යාත්මය කියලා කියන්නේ මුකුත් ආගමක් නෙවෙයි. එතකොට දැන් මම ගොඩක්ම අහන දෙයක් තමයි දැන් මම මොකක්ම මෙඩිටේට් කරනවා. හැමදාම මම මෙඩිටේට් කරන 2022 මම පටන් ගත්තේ. ඒ ඉඳලම අද වෙනකන් එක දිගට මෙඩිටේට් කරනවා. මොකද මට පුදුමාකාර විදිහට මෙඩිටේෂන් සරහා මාව වෙනස් වුණා. ඒක මට ලැබුණා කියලා කියන්නේ මොකද මෙඩිටේෂන් කියලා කියන්නේ මේ good manifestation technique එකක් නෙවෙයි. ඒකෙන් ඔයාගේ inner self එක ඔයාලා වෙනස් කරගන්න පුළුවන්. ඔයා හිතන විදිහ ඔයාගේ perspective සහ ඔයා ප්‍රශ්නයකට basically meditation එකක් තුලින් ඔයා කරන්නේ ඔයා කවුද කියලා අඳුන ගැනීම. සිත සමාධිය මම ඉගෙන වෙනම කතා කරන්න. ඒකට මම මේ දේවල් කරනවා කියලා ගොඩක් වෙලාවට මම මගේ අඳුරන. මාළුවෙක්ට කියදෙනවා ඔයා ඇයි මෙඩිටේට් කරන්නේ? ඔයාගේ ජීවිතේ කලකිරිලා තියෙන, එපා වෙලාද තියෙන. ඒ කියන්නේ මම හිතනවා මේ මිස්කන්සෙප්ෂන් එකක් තියෙනවා භාවනා කරන්නේ මිනිස්සු කලකිරුණම. නැත්තම් මොකක් හරි දෙයක් නිසා මේ ජීවිතේ එපා වෙලා නිසා තමයි මේ මෙඩිටේට් කරන්න පටන් අරගෙන තියෙන්නේ. නැත්තම් මේ ස්පිරිචුවලිටි එකක් ගැන කතා කරන්න කියලා. මේ මොකක් හරි වෙච්ච ප්‍රශ්නයක් නිසා මම මේ දේ පටන් ගන්න පුළුවන්. හැබැයි මම දැන් කන්ටිනියු කරන්නේ ඒ කාලේ මට තිබුණු මොකක් හරි හිත රිදීමක් හෝ දෙයක් නිසා එකකින් රිකවර් වෙන්නේ ඒ දවස්වල කරාට මේ දක්වා කන්ටිනියු කරන්නේ නෑනේ. ඒ හිත රිදීමක් නිසා. ඒකට භාවනාවකින් මම දන්න තරමින් භාවනා කරන ගොඩක් අය භාවනාවෙන් මේන්ලි ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ යාළුව අඳුන ගැනීම. මම කවුද කියලා සොයා ගැනීම නිසා මගේ ඉනර් සෙල්ෆ් එක මම ස්ටඩි කර එක්ස්ප්ලෝර් කර මගේ හැකියාවන් මට කොච්චරක් දුරට පොටෙන්ෂියල් එකක් තියෙනවද මගේ මේ පවර් එක කොච්චරක්ද කියලා අඳුන ගැනීමක් තමයි කරන්නේ. එතකොට ඒක හරහා තව ආයෙ දියුණු වෙලා කුණ්ඩලිනී ශක්තිය අවදි කරගෙන එහෙම ගොඩක් දේවල් තියෙනවා. සහ අද වෙද්දී ඔයගොල්ලෝ මේ පැත්ත දන්න අය නම් දන්නවා මේ ඇස්ට්‍රල් ප්‍රොජෙක්ෂන්ස් ඔය වගේ ගොඩාක් විදිහට අද වෙද්දී භාවනාව දියුණු වෙලා තියෙනවා. එතකොට මේ භාවනාව කියලා කියන්නේ ඒ තරම් අමුතුම දෙයක්. ඉතින් මම අපි කතා කරගෙන ඉන්නේ ස්පිරිචුවලිටි එක මොකක්ද කියලා. ස්පිරිචුවලිටි කියලා කියන්නේ මම සරලවම කිව්වොත් ඔයාගේ ඉනර් සෙල්ෆ් එක අඳුන ගැනීම, ඔයා කවුද කියලා තේරුම් ගැනීම සහ ඔයාගේ ස්පිරිට් එක නැත්නම් ඔයාගේ එනර්ජි එක ඔයා දියුණු කරගන්න, ඔයාගේ අතුලාන්ත ශක්තිය ඔයා දියුණු කරගන්න සහ ඒක ගැන තවදුරටත් හොයා ගැනීමක් තමයි හොයාගෙන යන ජර්නි එකක් තමයි ස්පිරිචුවලිටි එක කියලා කියන්නේ. ස්පිරිචුවල් අවේකනින් එකක් කියලා කියන්නේ හරි ස්පිරිචුවල් ජර්නි එකක් කියලා කියන්නේ මාරම ලස්සන ගමනක් නෙවෙයි. ස්පිරිචුවල් ජර්නි එක කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම ගොඩක් චැලෙන්ජස්, ඔබ්ස්ටකල්ස් මැද යන ගමනක්. එතකොට අපි මේ විදිහට දේවල් වලට මුහුණ දීගෙන ඉඳී අපි හැමෝම එක ස්ටේජ් එකකදී අපේ ලයිෆ් එකේ ප්‍රශ්න කරගෙන ඇද්දි මම කවුද? මේ මිනිස් අපි කොහෙන් ආපු කට්ටියක්ද? ඒ වගේම මට නම් මේ වගේ දේවල් පොඩි කාලේ ඉඳලා හරියට මේ මම කොරෙක්ෂන් කරගන්නවා මාව. ෆිසිකල් ශරීරය ගත්තම මේක ෆන්ක්ෂන් වෙන්නේ හරි පුදුම විදියට නම් එක පද්ධති තියෙනවා. මේ ශාක හැම දෙයක් ගැන අපි මේ පෘථිවිය කියලා කියන්නේ මේ යුනිවර්ස් එකත් එක්ක කම්පෙයාර් කරද්දී එක ප්ලැනට් එකක් විතරයි. එතකොට තව මේ වගේ ජීවීන් ඉන්න කොච්චර දේවල් තියෙන්න පුළුවන්. මේ මම කතා කරන්නේ භෞතික මැටීරියලිස්ටික් දේවල් ගැන. ඉතින් ඔය වගේ ප්‍රශ්න කරගෙන යද්දි තමයි මට පොඩ්ඩක් ස්පිරිචුවලිටි එක මේ දේවල් ගැන මට කන්ටෙන්ට්ස් මම දැන් මේ දේවල් හොයද්දි හිතද්දි මට කන්ටෙන්ට් එනවා වැඩි ඉන්න සෝෂල් මීඩියා හරහා YouTube එකේ TikTok එකේ ඒකට දැකපු දේවල් එක්ක
So මම මෙඩිටේට් කරන්න පටන් ගත්තට පස්සේ මම අවබෝධ කරගත්ත දේවල් එක තමයි මම මේ ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්නේ. ඉතින් ස්පිරිචුවලිටි කියලා කියන්නේ මෙන්න මේ වගේ ගමනක්. ඔයාව අවබෝධ කර ගැනීම. එතකොට තවත් කෙනෙක්ට හිතෙන්න පුළුවන් මම මෙහෙම කියද්දි ඔයාව අවබෝධ කර ගැනීම කියලා. ඉතින් මම already මාව දන්නවානේ. මම තමයි මාව දන්න හොඳම කෙනා කියලා. ඒක හරි. හැබැයි අපි හැමෝම අපිව දන්නේ ගොඩක් දුරට මේ භෞතික ලෝකයේත් එක්ක අපි ඩීල් කරන විදිහට මම කවුරු වගේ කෙනෙක්ද කියලා මම දන්නේ. මම කවුද කියලා ගොඩක් දුරට මාව තේරුම් අරගෙන තියෙන මම මිනිස්සුත් එක්ක ඇසෝසියේට් කරන විදිහෙන් හරි යාළුවත් එක්ක ගනුදෙනු කරන විදිහෙන් මම මේ වගේ මිනිස්සෙක්. අර ආත්ම තෘප්තියකින්ම දේවල් කරන්න පුළුවන් ඔයාගේ මේ පැත්තත් අවබෝධ කරගෙන තියනවා නම් විතරයි. ඉතින් ඒ පැත්ත අවබෝධ කරගන්න තමයි ස්පිරිචුවලිටි කියලා සාමාන්‍යයෙන් කියන්නේ. එතකොට මේ ස්පිරිචුවලිටි එකේ තියෙනවා පොඩ්ඩක් අදුරු පැතිකඩක්. අදුරු පැතිකඩක් කියලා කියන්නේ ගොඩක් දුරට මිනිස්සෙක්ගේ ස්පිරිචුවලිටි එක අවදි වෙන්නේ යාගේ කර්ම හරහා. කර්මවලත් හොඳ කර්ම හරහා කියන්නේ මට ලැබෙන මම ජීවිත එක්ස්පීරියන්ස් කරන හොඳ දේවල් හරහා නෙවෙයි. මොකද මම සතුටින් ඉන්න අවස්ථාවේදී මම කවදාවත් අතුලාන්තයක් හොයන්න හරි භාවනා කරන්න පෙළඹෙනව අඩුයිනේ. ප්‍රශ්නයක් ඇති නැත්නම් ගොඩක් හර්ට් වෙද්දී තමයි මේ හැමදේම අපි ක්වෙස්චන් කරගන්නේ. මේ මොකක්ද අපි මිනිස්සු විදිහට මේ කරන්නේ? අපි මොකක්ද මේ ලෝකෙට ඇවිල්ලා කරන්නේ කියලා මම ජීවත් වෙලා වැඩක් තියනවාද කියලා මෙන්න මේ වගේ තැනකට එනවා. මේ වගේ ප්‍රශ්න කරගන්නවා. ඇයි මම එක්සිස්ට් වෙන්නේ? මම පවතින්නේ කියන තැනටම ඔයාව ප්‍රශ්න කරගද්දි තමයි මේක පොඩ්ඩක් අදුරුයි කියලා මම කියන්නේ. කෙනෙක්ට මේක පොඩ්ඩක් දරා ගන්න බැරි වුණොත් එයා සුයිසයිඩ් කරගෙන යනවා. මේ ළඟදීත් අපිට මෙන්න මේ වගේ එකක් වයිරල් ගියා. මම දැක්ක ගර්ල් කෙනෙක් සුයිසයිඩ් කරගෙන. මම දන්නේ නැහැ ඒක මොකක්ද රීසන් එක කියලා. ඔව් එතකොට මම අදුරුයි කියලා කියන්න මේ හේතුව තමයි මෙන්න මේ වගේ දේවල් ડિප්‍රෙෂන්ස් ඇන්ෂයිටි ඔය වගේ රොමාන්ටික් රෝගී තත්ත්වයකට සමානක් අයට ඒක කූ කාලයක් තිබිලා හරියට ට්‍රීට්මන්ට්ස් එහෙම ගන්න බැරි වුණොත් මානසික රෝහලකට යන්න තරම් ඒක අදුරු වෙන්න පුළුවන්. දිග්ගැහෙන්න පුළුවන්. කන්ටිනියු වෙන්න පුළුවන්. එහෙමත් නැතුව නැත්තම් මේ ඔය විදියට ඒක දරා ගන්න බැරුව ඒ වෙලාවෙ අද කෝපේ නෙවෙයි මම කියන්නේ ඒකට එයා ඉක්මනට රියැක්ට් කරනවා. මොකද එයා හිතනවා ඒ වෙලාවේ යාට දැනෙන පීඩනේ එයා හිතනවා මේ දිගටම තියෙයි කියලා. හැබැයි ඔතන තමයි අපිට පොඩ්ඩක් වරදින්නේ. අපි හැමෝටම හිතච්ච අවස්ථාවක් තිබෙනවා. මම නම් ඒ වගේ අවස්ථාවක ගොඩක් මේ වෙලා දෙන්නේ. හරි මම කොහොමද හිතන්නේ මට මරුණාට පස්සේ මම හොයන සැලසීම හම්බෙයි කියලා මම ආව සුයිසයිඩ් කරනවා. අපිට ඇෂුරන්ස් එකක් නැහැ. අපි දැන් මේ මැරෙන්නේ ලෝකෙ ඉන්නකොට මැරෙන්නේ සැලසීමක් නැහැ කියලා. මැරුණාට පස්සෙත් මම සුයිසයිඩ් කරගෙන මට සැලසීමක් නැත්තා. ඒකට මම යන තැනකටත් මට හොඳ දෙයක් නෙවෙයි වෙන්නේ. ඉතින් තේරුමක් නැහැ. ඊට වඩා හොඳ දරාගෙන ඉඳලා ඊට ඉස්සරහට වෙන දේ බලාගෙන ඉන්න එක. හරි මං කියන්නේ ගියේ මම චුට්ටක් ඩිස්ට්‍රැක්ට් වුණා. මම හිතනවා මම ඔක්කොම මට මේ टॉपिक එකේ යටතේ මම කතා කරන්න ඉරපු දේවල් ඔක්කොම ටික මම කවර් කරා කියලා. සහ තවත් දැන් මට කියන්න ඕනේ එතකොට මේ ස්පිරිචුවල් ජර්නි එකක් කොච්චර කාලද අවුරුද්දකද එහෙම දන්නේ නැහැ. කර්ම එන පාරට ගොඩාක් මැරෙන පාරට සමහරක් මිනිස්සු මේ පැත්ත අවබෝධ කරගෙන මේ පැත්තවල නැඹුරු වෙනවා. දැන් සමහරක් මිනිස්සෙක් නම් ආගම දහමට පොඩ්ඩක් නැඹුරු වෙනවා. සමහරක් කෙනෙක් නම් මේ විදිහට භාවනා පැත්ත වැඩින් කියලා ස්පිරිචුවල් පැත්ත පොඩ්ඩක් හොගන්න. සමහර අය ඒකටම ආයෙ වැඩෙනවා. ඒ කියන්නේ ඔයාට හරි හර්ට් කරා මානි අතර මොන හරි කරන්න ඕන මමත් පොඩ්ඩක් මේ මානසිකත චූටි කාලේ ඔය ටීනේජ් වයසේදී තිබුණේ. ඒ කියන්නේ අවුරුදු 19 20 දී මොකක් හරි දෙයක් කරාම හරි ගේමේ ඉන්න ඕනේ එකට එක කරන්න ඕනේ හිමිම කියලා. යායේ ඒ දේම කරගන්නවා. ඊට වඩා මොකද්ද මේ සයිකල් එකම පොඩ්ඩක් බ්‍රේක් කරගන්න ඕන කියලා චුට්ටක් හිතලා ඔයාට ප්‍රශ්නයක් එන තැනකදී පොඩි වෙලාවක් අරගෙන මොකක්ද මම මේ කරන්නේ කියන එක හිතලා බලන්න. තා පුළුවන් නම් මම රෙකමන්ඩ් කරනවා හැමෝටම මෙඩිටේට් කරන්න ගන්න. ඒක ඇත්තටම හරියට ඔයාට සෙට් වුණොත් ඒක ඇඩික්ට් වෙනවා. ඒක පුදුමාකාර විදිහට සැනසීමක්. ඔය ටික තමයි මට කියන්න ඕන දේ හරියට මම කතා කරන්නේ ස්පිරිචුවලිටි ඔයා කවුද කියලා අවබෝධ කරගන්න සහ කර්මයක් කෙනේන ගානේ වට ප්‍රශ්නයක් ඇති වෙන ගානේ ටිකක් හිතන්න මොකක්ද මේ වෙන්නේ මට මොකක්ද මේකෙන් කියන්න උත්සාහ කරන්නේ සහ මේ එතකොට ඔයාට අනිත් තවත් කෙනෙක්ට හැමතිස්සෙම ආදරයෙන් කරනවා මෛත්‍රියෙන් තමයි සලකන්නේ හිතෙන්නේ මොකද ඔයා දන්නවා මේක කොච්චර හයි වයිබ්‍රේෂනල් දෙයක්ද කියලා තවත් කෙනෙක්ට එහෙම ආදරෙන් කරුණාවෙන් සලකන නිසා මිනිස්සුන්ව ජජ් කරන එක ඇත්තටම අඩු වේවා හිතනවා මම එක්ස්ප්ලেইন කරපු දේවල් වලින් මේක බලන්නේ එක්කෙනෙක් හරි මොකක්ම හරි දෙයක් අවබෝධ කරගත්තා නම් හොඳ යහපත් දෙයක් යහව සිදුවිල්ලක් ගත්තා නම් ඒක තමයි වෙන්න ඕනේ. ඉතින් මගේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලපුවා ඔයාලා ඔක්කොටම
ගොඩාක් ස්තුතියි. බලපු වීඩියෝ එක ඔයාලා ඇත්තටම එන්ජොයි කරා නම් හරි මොනවා හරි මම ඉගෙන ගත්තා නම් ලයික් එකක් දාන්න, කැමති නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම කමෙන්ට් එකකුත් දාන්න. ඔයාලගේ ඔපිනියන් එක සහ ඔයාලා කැමති නම් ඉස්සරහට මේ මොකක්ද එක ඔයාලා ඉන්ට්‍රස්ටිං ටොපික්ස් තියෙනවා නම් ඒව ගැන දාන්න. එතකොට මම ඒ ගැනත් මම දන්න දේවල් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් වීඩියෝ එක බලපු අයට ආයෙත් සැරයක් කියන්න ඕන. Thank you. I love you all.